natin uruat ada wangitan ndaku nating wangitan uruat ada wangitan kata-kata kam amawanding namo nama ami wangitan Sasi siloka devan tribhuvanapati tang Sridhara Srikarana Prajnati Prasamahapati Trividayang Waiharang Doditang Saksat Niyam Taruno Bhavusudang Hastam Padantalayang Govindo Ranganartavadita Padang Susata pamana saudang Bidirikan kesulitan Ubata
ත්‍රිලෝක ශ්‍රේෂ්ඨං රජරාජ තද්දි දෙඩ වීට තොන්නාන අජෙන් කිනන්තකට දෙන්තරි මතන් කිනන් දේවාති දේවාං වන්දාමි බුද්ධං චතුර්ථං ප්‍රභවයින්ද සභායං සෞරක්ෂං වයන්තෝ සවන දන් සංගගන බැතින් නම කරන් අදරින යලි කුයද අදරින වනම්මය තුරුනද පැවතෙන පිනසිරිං සොවි පුලනං සමසෙතට පලකල මෙත්පත් පුද නිමල වදිහත් මුදුන් දී මනලොල වමුණයින්නා දන්නන්තරි දනංගා යලි මිනිස ලොව ආරෙහුම් අසනිය මැනවී මෙහියා රජ වමුණන් හට විහතුන් කුල දනං හට රැඟුම් හිමි නොකොට කියා දෙඟවග සීරුවට රාණෙන් විෂ්ණුපුරය නම් ලත නිර්තේන තාන්තෙන් සතර අභියත තුමෙසේ පවසත සකල සඳ මණිදුනික නම් දෙකවද ඉන්දුනික සඳ සෙඳ වනිමි වරදක නොගෙන පඩිහඳ ඒසාම සබමද පිවිස සිටිනාම ගුණ බඳ නොමගෙන අප වරද ලැබෙනු අවසර සිතින් මනරද
makang ubasiwan. Ini tres orang bisa bahaya hudang. Tadi takina takatata takinang nang. Devati devang vandami buddhan. ආයිබෝන් කියලා කතා කළේ. ඉතින් මේ ඊටමත් වැදගත් රමණීය වටිනා කියන ස්ථානයක එහෙනම් වටිනා කියන විදිහට කෙරීගෙන යන බොහොම හරි. ඉතින් ශාන්ති කර්මයක් වටිනා කියන ශාන්ති කර්මයක්. බොහොම හරි. ඉතින් එහෙනම් සියලු දෙනාට සුබ අවුරුද්දක් වේවා. සියලු දෙනාට ඉස්සෙල්ලා ප්‍රාර්ථනා කරනවා සුබ අවුරුද්දක් වේවා කියලා. හරි. ඉතින් දැන් මෙන්න එහෙම තුමා කොහොමද? දැන් ඉතින් අපිට ආරාධනාවක් කළා අපේ පුන්සර මහත්මයා විසින් අනේන මගුල් පෙර වාදනයක් කියලා හර දක්වන්න කියලා. ඉතින් ගුරුතුමා අපි සියලු දෙනාත් එක්කලා කොහොම හරි අපේ ඉරිපිටියේ අජිත් මහත්මයාගේ පුත්‍රරත්නේ බසිත මහත්මයා අපේ සහෝදරයා. එහෙනම් ඉතින් ඒ වගේම තමයි අපගේ හෝකාන්තර දසරත් මහත්මයාගේ ගෝලරත්නය නිශාන්ත මහත්මයා ගුරුතුමා ඒ වගේම අපේ දරුවෝ දෙන්නේ අපේ පිටිපස්ස රාජ්‍ය මහත්මයාගේ ගෝලරත්න අක්කගේ පුතා වල විමල මහත්මයා. එහෙනම් අනේ ඉතින් සියලු දෙනාත් එක්ක එකතු වෙලා එහෙනම් වන්දමානන් කියන කොට්ටාසියක් කියාගෙන ඇවිල්ලා කොහොම හරි නටලා බෙර ගහලා අනේන තාලක් කියාගෙන එන්න ඕම් මුල කොට්ටාසිය උතුමා කරගෙන ආවා. කොහොම හරි දැන් ඉතින් මේ මුසල් මහත්තයාගේ වෙලාවක් නැහැලු. වෙලාව නැහැ කොට බෑනේ ගුරුතුමා. මෙහෙමයි. දැන් මේ ඔබතුමා දැන් එතුමා ගානේ ආපහු මේ අනේෝ ඉතින් ඔබතුමායි මායියාවේ මේ අපගේ හිරවත්තුනේ දේවාලයේ මහත්මයාගේ හිතවත් හරි. කල්යාණ මිත්‍රයෝ. එහෙනම් ඉතින් ඒ දෙපළක් තමයි අපි දෙන්නා ගෙන්නේ. අනේෝ ඉතින් ඒ දෙපළව මතක් කරන්න ඕනේ ගුරුතුමා අනිවාර්යයෙන්. ඒකත් කරන්න ඕනේ. අපේ හිරවත්තුනේ දුදු අයියා ඒ වගේම සමන් මහත්මයා දෙන්න තමයි අපි දෙන්නම මේ ගෙන්නේ. දෙන්න තමයි අපි වියදම් කරලා අපි දෙන්නා ගන්නවා. ඒකනේ දැන් අපි දෙන්නට මේ එහෙම කරදරයක් නැහැ. ඉතින් ගුරුතුමා එහෙමයි. දැන් ඉතින් මේ තව තියෙනවා ඉදිරියට අපි හතර වට්ටම් කියලා කොටස් තියෙනවා. ඉතින් අපි දන්නා පමණකින් කාල වේලාවක් ඉක්ම යනවා කියලා තියෙනවා. මේ කොහොමද ටිකක් හරි ගහලා සාන්තිය හොදාගන්න සිද්ධ වෙන්නේ කියලා. කොහොම හරි මේ ආසෝම් සාන්ති කර දෙන්නයි තියෙනවා. ඉතින් අවසරින් දෙනවා මේ සියලුනාගෙම අපේ මෙහෙමයි ඉතින් මේ පැත්තට ඉස්සර වගුල් කර ගහනවා මේ පැත්තට ඉතින් කවුරුත් කියන්නේ එතුමාගේ තාත්තා තමයි හිටියේ අජිත් මහත්මයා. ඉතින් එතුමාටත් නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මහත්තයෝ මේ මම ආරාධනා කරනවා අපේ පරිදු මහත්තයාට. එහෙනම් තාත්තවත් මතක් කරලා මේ අපි ඉතින් අපි දෙන්නට ඕන එකක් කවන්නේ හොයන් හරි කොහෙන් හරි කවන්නේ. අමාරුයි දාන්න. ඔව් අමාරු දැම්මක් වගේ වලක් හබල වෙන බහිනවා දෙන්නට. බහින අද කොහොමද එකයි. ඉතින් එතුමාට ආරාධනා කරනවා ඉතින් මේ වැඩි කරගෙන යන්නේ. ඒක හොඳයි. ඒක හොඳයි. ලැබුණා ආන් හරි මෙතනින් එහාට මගුල් පෙර හතර වට්ටම් කියන જાතිය එකක් හරි ගහන්න කියලා. ඉතින් ආන් හරි තාත්තව සීපත් වෙන්න දන්නා තරමින් කොහොම හරි චූටි එකක් දෙකක් ගහගෙන යන්න. ආන් හරි චූටි එක
දැන් ඉතින් උතුමා පඳුර ලැබිලා තියෙනවා සියලු දෙනාටම. අනේ ඔව්. ඉතින් ධාරිත්‍රි හැටියට නම් පඳුරක් ගත්තාම එහෙනම් සිරස්වාදයක් කියලා සෙත් කවියක් කියලා සෙත් සාන්ති කරන්න ඕනේ. එහෙනම් ඉතින් අපි ඉතින් සෙත් කවියක් කියලා සියලු කොහොම හරි අපිව ගෙන්නපු මේ මහත් කළ දෙන්නටත් ඇතුළේ සෑම දෙයක්ම සාර්ථකයි වගේ ප්‍රාර්ථනා කරලා එහෙනම් දැන් ඉතින් සිරස්වාදයක් කියන්නේ කොහොම හරි අපි
සාන්ති කර්මයේ අද දවසේ පවත්වන එහෙනම් මේ ගමේ සෑම දෙනෙක් උපකාර කරා. අන්න හරි. ඒ වගේම මම පළවෙනි වතාවට ඔව්. දෙවොල් සාන්ති කර්මයක් කරා. මගේ වේදනෙට මගේ සහෝදරයන්ගේ වේදනෙට කර්මයක් කරා. ඔව්. මේ දෙවොල් සාන්ති කර්මයට මම මේ ගමේ කට්ටිය ගොඩක් උදව් කරා. එහෙනම් ගමේ කට්ටිය පිටස්තර කට්ටිය සෑම දෙනාම උදව් උදව් කරා. කරා. ඒ උදව්වෙන් තමයි අද මේ වගේ දෙවොල් සාන්ති කර්මයක් විශාල විදියට කට්ටිය ගොඩක් දාගෙන ලස්සනට මේ දේවල් දෙවොල් විසඳ දාගෙන ලස්සනට මේ දෙවොල් සාන්ති කර්මය අද දවසේ කරන්න ඔව්. පුළුවන් වුණා. එහෙනම් ඒ වගේම ඊළඟ අවුරුද්දේ මීට වැඩිය ලොකු දෙවොල් සාන්ති කර්මයක් කරන්න එහෙනම් මේ ගමේ ඉන්න අයයි පිටස්තර අයයි සෑම දෙනාගේම උදව්පකාර මට ලැබෙයි කියලා හිතනවා. හිතනවා එන්න හරි. මීට වැඩි දෙයක් කරලා අපි මේ ගමේ ඉන්න හැමෝටම සෙත් පතලා මේ ගමේ ඉන්න ලෙඩ දුක් සියලු දෙනාගේ දුරු කරලා හිත සතුටු කරලා ලැබෙන සීන සෑම දේවලම ලබා ගන්න විදිහට අපි මේ ලොකු සාන්ති කර්මයක් කරන්නේ. අන්න හරි. මේ කරන සාන්ති කර්මයෙන් සෑම සියලු දෙනාටම සෙතක් සාන්තියක් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අන්න හරි. ඒ වගේම මේ දෙවොල්මඩ සාන්ති කර්මය මෙතනින් ඉදිරියට ඔව්. පවත්වාගෙන යන්න අපේ කුරුසාර කව් මහත්තයාට ආරාධනා කරනවා. මේක මෙන්න ඉදිරියට ලස්සනට මෙයාට බලාගන්න එළිය වෙන්නේ පහන් වෙනතුරු ලස්සන දෙවොල්මඩ රාජ්‍යක කරලා දෙන්න කියලා කුරුසාර මහත්තයාට මම ආරාධනා කරනවා. මේ දු බාර අරගෙන මේ ගමට හටට ඔයාලට උදව් හැම දෙයකටම ඈ රෙඩ් දුළුලා මේ මොන මම කරලා දෙන්න කියලා. තුමා අයිබෝන් කියලා කතා කරලා නේද? එහෙනම් වැදගත් ප්‍රමණීය අවස්ථාවක්. අවස්ථාවක් කියනවා. එහෙමයි නේද ගුරුතුමා? එහෙමනේ. කාල වේලා බොහෝ නේද? ඔව්. මෙන්න මේමයි ගුරුතුමා. කොහොමද? මේ නේද දෙවනට පවත්වන්නා වූ එහෙනම් මේ දෙවනට සාන්ති කර්මයේ ගුරුතුමා නේද? හරි. ඒ වගේ කිරිබත් දුව නේද? ඒ බැන්ටර්මත් එහෙනම් ඒ සුසුමියන් දේවාලය දේවාලය. ඒ අතිසෝයන කප් මහත්මයා විසින් නේද? හරි. මේ වගේ ආරාධනාවක් දුන්න ගුරුතුමා මේ වැඩේ ලස්සන කරලා දෙන්නේ නේද? ඉතින් නේද මෙන්න මෙහෙමයි ගුරුතුමා. ඔව්. ඉතින් මේ අවස්ථාව සඳහා නේද එහෙනම් මම ආරාධනාවක් කරා ගුරුතුමා නේද දක්ෂ කලා ශිල්පී ප්‍රමාණයකට ඉතින් අපගේ නේද ඒ ජේෂ්ඨ කප්පත්තිනි මහත්මයෙක් වන්නා බඩකට්ටර කප්පත්තිනි මහත්මයෙක් වන්නා අපගේ නිශාන්ත අන්න හරි. කප්පත්තිනි මහත්මයාට එහෙනම් නේද එහෙනම් ඒ තවත් කලා ශිල්පී ප්‍රමාණයක් ඉන්න ගුරුතුමා අපගේ නේද ඒ හෝමගම අන්න හරි. ප්‍රේමසිරි කප්පත්තිනි මහත්මයාගේ අන්න හරි. ඒ පුත්‍රරත්න නේද ඔව්. අපගේ තරුණ කප්පත්තිනි මහත්මයා ඒ වගේම අපගේ සුමන්ත කප්පත්තිනි මහත්මයා ඒ වගේම මුතුමා අපගේ නේද කැපිලවල අපගේ ලහිරු මහත්මයා මහත්මයා නේද ඒ වගේ මුතුමා මෙතන පැමිණලා ඉන්නවා මුතුමා ඔව්. ඒ අපගේ නේද එහෙනම් ඒ හෝමගම ඒ අපගේ නිමල් අරමුණ කප්පත්තිනි මහත්මයාගේ පුත්‍රරත්න නේද අපගේ සම්පත්තුලික මහත්මයා නේද එතුමා ආරාධනය පිළිගන්න මුතුමා ඒ වගේම මුතුමා නේද ඒ නර්තන හෙපින් මතේ නේද ඒ මාගේ ආරාධනාව මේ ස්ථාන ප්‍රමිලින් ඉන්න මුතුමා නේද ඒ අපගේ ඩිමාන් මහත්මයා නේද එතුමාගේ ගෝලරත්නය නේද ඒ දෙපළත් ආදරය පිළිගන්න මුතුමා ඒ වගේම මුතුමා නේද අපගේ භෝගන්දර අපගේ ජයන්ත මහත්මයා ගෝලරත්න අපගේ දුමින්ද මහත්මයා ඒ වගේම මාගේ උත්මානන් අපගේ ඉන්දික ගුරු පියාණන්තුමා නේද අපගේ පෝරගේද නේද අපගේ කුමාර මහත්මයා ඒ වගේම උතුමා සේනාගෝලෙන් විස්තාන මෙල්ලා ඉන්නවා ඒ අපගේ ප්‍රභාත් මහත්මයා තුමාවත් පිළිගන්න ඕනේ ඒ වගේම උතුමා නේද අපගේ බසුන් මහත්මයා ඒ වගේම අපගේ නේද ඒ කවීෂ මහත්මයා ඒ වගේම අපගේ ජානක මහත්මයා විමුතු මහත්මයා අපගේ සංජීව මහත්මයා නේද ගොඩාක් ශිල්පී ඉන්නවා ගුරුතුමා කොහොම ගහන වෙලාවම ගිහලා තින්නේ මේ ස්ථාන බැඳිනවා නේද ඒ සියලුම කලා ශිල්පීන් ආදරෙන් පිළිගන්න ඕනේ ගුරුතුමා නේද ඒ වගේම නේද අපගේ මේ ගම්වාසී කෙනෙක් විසින් නේද ඒ අනුග්‍රහය අපගේ නිශාන්ත මහත්මයා අපගේ විමාන මහත්මයා මේ ස්ථාන පිළිලා ඉන්නවා ඒ දෙවලත් අපි ආදරෙන් පිළිගන්නවා ඒ ප්‍රණාම සියලුම දෙනා ආදරෙන් පිළිඅරගෙන ඒ මේ වැඩේ දිගට මේ දිගටම කරගෙන යන්නේ කියලා ඒක පහල වෙනවා එහෙනම් අපගේ නේද බඩගත් නිශාන්ත කප්පතුන් මහත්මයාට නේද ආරාධනා කරනවා මේ දයාගේ පිළිඅරගෙන මේ වැඩේ හොඳින් කරලා දෙන්න කියලා දුන්නා
සර්ව